පින්වත්නි, උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයට සමගාමීව පැවැත්තන්ට සදහම් සිතුවිල්ලක් මේ මොහොතේ ඉදිරිපත් කරන්නට අදහස් කළා. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේහි ඒකක නිපාතයේහි පුද්ගල වර්ගයේහි මෙන්න මෙහිම සඳහන් කරලා තියෙනවා. මහණනි, මේ ලෝකයේහි එක් පුද්ගලයෙකුගේ උපත හිත පිණිස සැප පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස සැප පිණිස, බහුජනයාට හිත පිණිස පවතී. කවර එක් පුද්ගලයෙක්ද යත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපතයි. එසේනම් ඒ උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයට සමගාමීව ඔය ඇත්තෝද ඒ බුදු උපත සැමරිය යුත්තේ, සිහි කළ යුත්තේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී බව ඔය ඇත්තන්ට සිහිපත් කරනු කැමැති. එසේනම් ආමිසයට වඩා ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන ලෙස මේ උතුම් වෛශාඛ දිනය ඔය ඇත්තන්ට සිහිපත් කරන්න කැමැති. හැම දිනාටම යහපතක් වේවායි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.